පිරිසිදු රාජ්‍යයක් වෙලා ඉඳලා දියුණු රටක් බවට පත්වෙච්ච රාජ්‍යයක් ගැනයි අපි අද සාකච්ඡා කරන්නේ. 1950 ගණන් වල දූෂණයෙන් පිරි විශේෂයෙන්ම විරැකියාව, හොරකම, වංචාව, අනතුරුදායක පරිසරයක් තිබිච්ච සිංගප්පූරුව අද වෙනකොට ලෝකේ ආර්ථික බලවතෙක් බවට පත් වෙලා ඉවරයි. 1965 දී මලයාසියානු සමූහ ආණ්ඩුව පිහිටවනකොට ඔබ දන්නවද සිංගප්පූරුව මලයාසියාවට ගන්න බෑ කියලා මලයාසියාවෙන් ඉවත් කරා. එහෙම නැත්නම් සිංගප්පූරුවට මලේසියානු ෆෙඩරල් ආණ්ඩුව කිව්වා අපිට ඔබව වැඩක් නැහැ. ඔබ වෙනම රාජ්‍යයක් බවට මේ අපි නිදහස ප්‍රකාශ කරන දවසේ ඉඳන් පත්විය යුතුයි කියලා. එවකට සිංගප්පූරුවේ පරිපාලනයේ හිටපු ලී ක්වාන් නිව් මහතා සජීව රූපවාහිනී වැඩසටහනක් තුල හඬා වැටෙනවා. ඔහු කියනවා අපේ ලොකු අයියා වෙච්ච මැලේසියාව දැන් අපිට එපා කියනවා අපිට දැන් මේ තනි ගමනක් යන්න වෙනවා. මම ඒක වෙනුවෙන් කැප වෙන්න සූදානම්. අපි සියලු දෙනාම කැප වෙලා මේ ගමන යන එක විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ නැත්තම් මේ රට පවතින්නේ නැහැ කියලා. මේ සිංගප්පූරුව දියුණු කරන ගමනේදී ලී ක්වාන් නිව් අග්‍රාමාත්‍යවරයා කාරණා 3ක් පිළිබඳව විශේෂ අවධානය යොමු කරනවා. එකක් තමයි ආර්ථික සංවර්ධනය, ඒ වගේම ජාතීන් අතර සංහිඳියාව, වගේම දූෂණය, භීෂණයතොර රටක් නිර්මාණය කිරීම. ඉතින් මේ කාරණා 3 විශේෂිත වන්නේ සිංගප්පූරුවේ ඉතිහාසය තුළ ඉතාමත් නරක පරිපාලනයක් වගේම ඉතාමත් නරක ආර්ථික තත්ත්වයක් වගේම ඉතාමත් නරක දූෂණයෙන් පිරි භීෂණයෙන් පිරි තත්ත්වයක් ඇති වෙලා තිබුණේ. සිංගප්පූරුව ආර්ථිකව සංවර්ධනය කරන ගමනේදී ලී ක්වාන් නිව් අග්‍රාමාත්‍යවරයා විශේෂයෙන්ම සිංගප්පූරුව ට්‍රේඩ් හබ් එකක් එහෙම නැත්නම් ප්‍රධාන වෙළඳපළක් බවට පත් කළ යුතුයි කියලා තීරණය කරා. විශේෂයෙන්ම ඔබ දන්නවා සිංගප්පූරුව ආසියානු කලාපයේ ඒ විතරක් නෙමෙයි චීනය, ඉන්දියාව ලෝකයේ විශාල ආර්ථික කලාපයක් තුල ඉතාමත් උපාය මාර්ගික එහෙම නැත්නම් ස්ට්‍රැටජික් පොසිෂන් එකක තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් ලී ක්වාන් නිව් අග්‍රාමාත්‍යවරයා තීරණය කරනවා මේ ගමන යද්දී සිංගප්පූරු වරාය දියුණු කළ යුතුයි. සිංගප්පූරු වරාය ලෝකේ ප්‍රධානම වරායක් බවට පත් කළ යුතුයි. ඒ වගේම වෙළඳාම සඳහා එහෙම නැත්නම් ට්‍රේඩ් සඳහා ලෝකයේ පුරා විසිරී සිටින සමාගම් වලට ඒ අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුයි කියලා. විශේෂයෙන්ම නිදහස් වෙළඳ කලාප, ඒ වගේම ලිහිල් වෙළඳ ප්‍රතිපත්ති, ඒ වගේම ආයෝජනයට ලිහිල් අවස්ථාවන් මේ හරහා ඔහු ලබා දෙනවා. ඒ වගේම විදේශ ආයෝජන සඳහා ලී ක්වාන් නිව් අග්‍රාමාත්‍යවරයා විශේෂ අවධානයක් ලබා දෙනවා. ඒ සඳහා අවශ්‍ය බදු සහන, ඒ වගේම ඉඩම්, ඒ වගේම ලිහිල් ආයෝජන ප්‍රතිපත්ති විතරක් නෙමෙයි දූෂණයෙන් තොර පරිපාලනයක් නිර්මාණය කරපු නිසා ෂෙල්, ජෙනරල් ඉලෙක්ට්‍රික්ස් වගේ සමාගම් 1970 ගණන් වල ඉඳන් සිංගප්පූරුව තුළ ආයෝජනය කරන්න පටන් ගන්නවා. ඉතින් මේකෙන් සිංගප්පූරු ජනතාවට රැකියා අවස්ථාවන් විශාල වශයෙන් ලැබුණා විතරක් නෙමෙයි ධනය සිංගප්පූරුව වෙත ගලා එන්නට පටන් ගත්තා. ඒ කියන්නේ කැපිටල් අපි දන්නවා ආයෝජනය සඳහා ධනය අවශ්‍යයි ඕනම රටකට දියුණු වෙනකොට. Tamanට සිංගප්පූරුවට නැචරල් රිසෝසස් නැහැ. ඒ කියන්නේ කිසියම් පිහිටීම තුල තියෙන ඔවුන්ගේ වැදගත්කම ඇර ඔවුන්ට වෙන කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒ නිසා ඊටමත් සුබවාදී ලිහිල් ලිබරල් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ලී ක්වාන් නිව් අග්‍රාමාත්‍යවරයා විදේශ ආයෝජන ඊටමත් වේගයෙන් සිංගප්පූරුව වෙත ගෙනෙන්න සමත් වුණා. තුන්වෙනි විශේෂිත වූ සංවර්ධිත ගමනේ එහෙම නැත්නම් ආර්ථික සංවර්ධිත ගමනේ අපිට හඳුනා ගන්න පුළුවන් දේ තමයි ආර්ථිකය ඩයිවර්සිෆයි එහෙම නැත්නම් ඉකොනොමික් ඩයිවර්සිෆයිං ආර්ථික විවිධාංගීකරණයට යොමු වීම. විශේෂයෙන්ම Taman සතු ලාභ විශේෂයෙන්ම ලී ක්වාන් නිව් අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරුව සතුව තිබුණු අඩුවට එහෙම නැත්නම් වියදම් අඩුවෙන් ලබා දෙන මානව සම්පත භාවිතා කිරීම විතරක් නෙමෙයි මූල්‍යකරණ සේවා ෆයිනෑන්ෂල් සර්විසස් සිංගප්පූරුව කියන්නේ ලෝකේ
දැවැන්තම ෆයිනෑන්ෂල් සිටි එකක් බවට අද පත් වෙලා තියෙනවා. ඒ වගේම හයිටෙක් එහෙම නැත්නම් අධි තාක්ෂණික ආයෝජන පවා ගෙනල්ලා සිංගප්පූරුව ආර්ථිකයේ එක් ක්ෂේත්‍රයක් මත නෙමෙයි විවිධාංගීකරණය වූ ක්ෂේත්‍රයන් මත සිංගප්පූරු ආර්ථිකය යොමු කරා. දැන් අද බැලුවත් සිංගප්පූ ප්ලැට්ස් කියන්නේ ලෝකේ තෙල් විකුණන ප්‍රධානම ප්ලැට්ෆෝම් එකක්. ඒ වගේම සිංගප්පූරුව තුල ලෝකයේ තිබෙන ඇමරිකාවේ එංගලන්තේ තියෙන විශාල ආයෝජන බැංකු ඒ කියන්නේ මෙරිල් ලින්ච්, HSBC, Barclays, Bank of America ඒ විවිධ වූ විශාල බැංකු සිංගප්පූරුව තුල පැවතෙනවා. ඒ වගේම වෙනත් රාජ්‍යයන් සඳහා අමුද්‍රව්‍ය හුවමාරු වීමේ විශාල මධ්‍යස්ථානයක් බවට මේ පුංචි සිංගප්පූරුව පත් වෙලා තියෙනවා. මේ ආර්ථික ගමන කොච්චර දියුණු වුණාද කිව්වොත් අද වෙනකොට මැලේසියාවට එපා කියපු සිංගප්පූරුවේ ආර්ථිකය මැලේසියාවේ ආර්ථිකයටත් වඩා විශාල වෙලා තියෙනවා. මේ ආර්ථික සංවර්ධනය ජාතීන් අතර සමගියක් තිබ්බේ නැත්නම් කවදාවත් උදා කරගන්න හම්බෙන්නේ නැහැ. ඔබ අහලා තියෙනවද දන්නේ නැහැ සිංගප්පූරුව කියන්නේ චීන ජාතිකයන්, මැලේ ජාතිකයන්, ඉන්දියානු ජාතිකයන් ප්‍රධාන වූ ජාතීන් ජීවත් වෙන රටක්. ඉතින් ලී කුවාන් යූ අග්‍රාමාත්‍යවරයා අග්‍රාමාත්‍ය ධූරයට එහෙම නැත්නම් සිංගප්පූරුව නිදහස ලබා ගන්න කලින් සිංගප්පූරුවේ මේ ජාතීන් අතර විශාල අරගල ප්‍රශ්න ගැටුම් තිබුණා. ඒ සඳහා ඔහු ඊටමත් සූක්ෂම ක්‍රමවේදයක් භාවිතා කළා. මුලින්ම ආරක්ෂාව තහවුරු කරා. ජාතීන් අතර කිසිම ඝට්ටනයක් ඇති නොවෙන්නට ඔහු ආරක්ෂක අංශාරා වග බලා ගත්තා. ඒ වගේම සිංගප්පූරුවේ රජයෙන් දබා දෙන තට්ටු නිවාසවල ඔහු ඊටමත් අගය කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරා. සිංගප්පූරුව තුල අදටත් ඒ රජයේ නිවාස සංකීර්ණවල එක් ජන කොටසකට පමණක් තනිකරම ජීවත් වීමේ හැකියාව නැහැ. සියලුම ජාතීන් එකිනෙකා පදිංචි කරවීම ඔහු සිද්ධ කරා. ඒක නිසා සිංගප්පූරුව අතරේ ජාතීන් අතර සමගියක් එහෙම නැත්නම් චීන ජාතිකයන්, ඉන්දියානු ජාතිකයන්, ඒ වගේම මැලේ ජාතිකයන් අතර නිතරගෙන්ම සමගියක් ඇති වුණා. මොකද සමගිය ඇති වෙන්නේ අපි දන්නවා අපි ළඟ එකිනෙකා ජීවත් වෙනවා නම් අපි එකිනෙකාව හඳුනා ගන්නවා. අපි එක් ජාතියක් විදියට ජීවත් වෙන්නත් පටන් ගන්නවා. පුරුදු වෙනවා. එතකොට මැලේ ජාතිකයන්, චීන ජාතිකයන්, ඉන්දියානු ජාතිකයන් විදියට හිතන්න නෙමෙයි සිංගප්පූරු ජාතිකයන් විදියට මේ රටේ මිනිස්සු ඒ ප්‍රතිපත්තිය හරහා හිතන්න පටන් ගත්තා. ඒ වගේම ලී කුවාන් යූ අග්‍රාමාත්‍යවරයා අධ්‍යාපන ක්‍රමවේදෙත් වෙනස්කමක් ලක් කරා. මොකද දැන් අර අපි කලින් සාකච්ඡා කරා වගේ ජනාවාසවල ජාතීන් අතර සියලු දෙනාම පදිංචි කෙරෙව්වට ඕනම රටක ඊළඟ පරම්පරාව තමයි ඒ රටේ දියුණුව එහෙම නැත්නම් ඒ රටේ ප්‍රගමණයට විශාල බලපෑමක් කරන්නේ. ඉතින් පාසල් පද්ධතිය තුල ලී කුවාන් යූ අග්‍රාමාත්‍යවරයා තරාතිරම ජාතිය ආගම ඒ කිසි දෙයක් නැතුව පන්ති කාමරය තුල ඒ සියලු දෙනාටම නියෝජනය විය යුතුයි කියන නීතිය දැම්මා. ඒ නීතිය හරහා චීන ජාතිකයන්, මැලේ ජාතිකයන්, ඉන්දියානු ජාතිකයන් ඇතුළු සියලුම සිංගප්පූරු ළමයි Taman එකිනෙකා එක්ක පාසල් කාලයේදීම හැසිරෙන්න ආශ්‍රය කරන්න පටන් ගත්තා. ඉතින් මේකේ ජාතික සංවිධාව හදන්න මම හිතන්නේ හොඳම උදාහරණයක් තමයි ලී කුවාන් යූ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිපත්තිය. සිංගප්පූරුව මේ අලුතෙන් පටන් ගත්ත ගමනේ ප්‍රධාන අංගයක් වුණේ good governance. එහෙම නැත්නම් යහපාලනය කියන එක. යහපාලනය ගැන ලංකාවට නම් ඒතරම් හොඳ අත්දැකීමක් නැති වුණත් සිංගප්පූරුව තුල ඒක ඉතාමත් මනාව ක්‍රියාත්මක වුණා. විශේෂයෙන්ම රාජ්‍ය සේවයට බඳවා ගන්නකොට රාජ්‍ය තුලේ රට තුල ඉන්න දක්ෂම පුද්ගලයන්ට අවස්ථාව ලබා දුන්නා. ඒක අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා මෙරිටෝක්‍රසි කියලා. ඒ කියන්නේ තමන්ගේ දක්ෂතාවය අනුව තමන්ට තැන ලැබෙන එක ඔහු ක්‍රියාත්මක කරා. වෙනත් රටවල් වල වගේ
හැඳුනුම්කම් මත තමන්ගේ දේශපාලන සම්බන්ධතා මත රාජ්‍ය සේවයට බඳවා ගැනීම නතර කරා. ඒ වගේම දූෂණයට ඉතාමත් දැඩි ප්‍රතිපත්තියක් ලී කුවාන් යූ අග්‍රාමාත්‍යවරයා අනුගමනය කළා. එක මොහොතකදී කතාවක් තියෙනවා ඔහුත් එක්ක ඉතාමත් සමීපව මේ සිංගප්පූරුව හදන ගමනේ හිටපු ගමන්සගෙක් එක්තරා සමාගමකින් ස්විට්සර්ලන්තයට නිවාඩුවකට යන්න අවස්ථාව අරගෙන අග්‍රාමාත්‍යවරයා ඔහුව කැඳවලා කියලා තියෙනවා ඔබ මේ රජයේ අමාත්‍යවරයෙක් විශේෂයෙන් ඔබ කරලා තියෙන වැඩේ වැරදි. ඒක නිසා ඔබ කරුණා කළා අයින් වෙන්න. ඒක මේ රජයටත් හොඳ නැති පූර්වාදර්ශයක්. ඒ වගේම ඔබ වැරදිකාරයෙක් බවට පත් වුණොත් ඔබ සිරගත වෙන්න ඕ සූදානම් වෙලා ඉන්න. ඉතින් තමන්ගේ ගමන් සගේට එවැනි වූ දැඩි තීරණ ගත්ත පුද්ගලයෙක් වශයෙන් අනෙකුත් රටවැසියන් ඔහුත් එක්ක මේ රට නිර්මාණය කරන්න ඉතාමත් හොඳ දූෂණයෙන් තුර රටක් හදන්න ආරම්භ කරන ගමනට එක් වුණා. මේ ගමන යද්දී ලී කුවාන් යූ අග්‍රාමාත්‍යවරයාට විශේෂයෙන්ම මේ සුමට ගමනක් නෙමෙයි ලැබුණේ. විශේෂයෙන්ම ලී කුවාන් යූ අග්‍රාමාත්‍යවරයා මේ රට ඉතාමත් දියුණු තත්ත්වයකට ගේනකොට සිංගප්පූරු එයාර්ලයින්ස් එහෙම නැත්නම් සිංගප්පූරුවේ ජාතික ගුවන් සේවය ඉතාමත් ශීඝ්‍රයෙන් හොඳ තත්ත්වයකට ගෙනාවා. 1980 ගණන් වල අගභාගයේ සිංගප්පූරු එයාර්ලයින්ස් එහෙම නැත්නම් සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් නියමුවන් තීරණය කරනවා වෘත්තීය වැඩ වර්ජනයකට එළඹෙන්න. එතකොට රටට පූර්වාදර්ශයක් දෙමින් ලී කුවාන් යූ අග්‍රාමාත්‍යවරයා ප්‍රසිද්ධ වේදිකාවේ කියනවා ඔබ තේරුම් ගන්න මම මේක හදන්න මගේ ජීවිත කාලය වැය කරා මේ ගුවන් සේවය හදන්න ඩොලර් මිලියන ගණන් වැය කරා මේ ගුවන් සේවය මෙහෙම වැඩ වර්ජන සිදා නැවතිලා තියෙනවා නම් ඔබට ඒ කරන වැඩේ ඔබ මේ රටට කරන අසාධාරණයක්ද නැද්ද කියලා හිතන්න. ඒක නිසා ඔහු කැඳවනවා ඒ ගුවන් නියමුවන් කැඳවලා කියනවා ඔබ වෘත්තීය අරගලය නවත්තන්න මාත් එක්ක වාඩි වෙන්න ගුවන් යානා නැවතත් ගුවන්ගත වෙන අතරතුරේ ඔබගේ නියෝජිතයන් වාඩි වෙන්න ඔබගේ තර්කය ඉදිරිපත් කරන්න ඒක අපි සාධාරණව බලමු. හැබැයි ඔබ ඒකට සූදානම් නැත්නම් මම මේ ගුවන් සේවය මුළු ගුවන් යානා සියල්ලම ග්‍රවුන්ඩ් කරලා එහෙම නැත්නම් ගුවන් සේවය නවත්තලා මම ආයි මුලින් පටන් ගන්නවා. ඒ පණිවිඩය කියපු ගමන් ඔහු කියනවා ගුවන් නියමුවන් සියලුම දෙනා ඒ සියලු දෙයටම එකඟුණා කියලා. ඉතින් සිංගප්පූරුව තුල වෘත්තීය සමිති තියාගන්න බෑ. හැබැයි ඉතාමත් සාධාරණ වෘත්තීය සමිති කොංග්‍රසයක් තියෙනවා. ඒ වෘත්තීය සමිති කොංග්‍රසය තුල ඒ වෘත්තීය ශාස්ත්‍රයන් වලට තමන්ගේ තියෙන grievances එහෙම නැත්නම් තමන්ගේ දුක් ගැනවිලි සාකච්ඡා කරලා සාධාරණ විසඳුම් ලබා ගන්න පුළුවන්. ඒ වෘත්තීය සමිති කොංග්‍රසය කොච්චර විශාලද කිව්වොත් සිංගප්පූරුවේ දෙවනි විශාලතම සුපිරිවෙළඳසල් ජාලය අයිති වෙලා තියෙන්නේ ඒ NTUC කියන එහෙම නැත්නම් National Trade Union Congress of Singapore කියන වෘත්තීය සමිති කොංග්‍රසයට. ඉතින් ඕනම රටක් දියුණු කරනකොට මේ වගේ ඉතාමත් දැඩි තීරණ ගන්න පුළුවන් නායකයෙක් අවශ්‍ය වෙනවා. අවසාන වශයෙන් මේ සාර්ථක ගමන අපිට කොටස් තුනකට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි කොටස තමයි ඕනම රාජ්‍යයකට ඉතාමත් වැදගත් මේ දූෂණය තුරන් කිරීම. සිංගප්පූරුවේ සාර්ථකත්වයේ පිටිපස තියෙන්නේ දැඩි නීති හරහා දූෂණය සහ විනය ඇති කිරීම. මුල් කාලයේදී සිංගප්පූරුවේ චුවින් ගම් පවා තහනමට ලක් වෙන්නේ පරිසරය පිරිසිදුවට තියා ගැනීමට අවශ්‍ය නිසා. ඉතින් දූෂණය රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය නිසා සිංගප්පූරුවට දියුණු වෙන්න පුළුවන් වෙච්ච එක කාරණාවක්. ඒ වගේම සිංගප්පූරුව දියුණු වීමේ රහසේ දෙවනි ප්‍රධාන අංගය විදිහට අපිට අඳුර ගන්න පුළුවන් සිංගප්පූරුවට සහ ලී කුවාන් යූ අග්‍රාමාත්‍යවරයාට තිබුණු දීර්ඝකාලීන දැක්ම. අද සඳහා පැලැස්තර ප්‍රතිපත්ති ඒ ප්‍රශ්න විසඳන්න ලබා දෙන්නේ නැතුව දැඩි තීරණ අරගෙන ඒවා ජනප්‍රිය නොවෙන්න පුළුවන්. නමුත් රට වෙනුවෙන් දැඩි තීරණ අරගෙන දීර්ඝකාලීන දිගු දැක්මක් බවට පත් සිංගප්පූරුව අරගෙන ගියපු නිසා තමයි අද සිංගප්පූරුව
කුඩා රාජ්‍යයක් වුණත් මිලියන 6ක් ඉන්න ජනගහනයක් ඉන්න රාජ්‍යයක් වුණත් ලෝකේ දියුණුම රටක් බවට පත් වෙන්නට හැකියාව ලැබුණේ. අවසාන කාරණාව මම දකින්නේ සිංගප්පූරුව හැම වෙලේම අදටත් අනාගතයේදීත් අතීතයේදීත් Tamanගේ ජනගහනය පුද්ගලයන් වෙනුවෙන් ආයෝජනය කරා. ඒක අධ්‍යාපනය වෙන්න පුළුවන්. ඒක සෞඛ්‍ය වෙන්න පුළුවන්. සිංගප්පූරුවේ ලෝකේ තියෙන හොඳම සෞඛ්‍ය පද්ධතියක් තියෙන්නේ. දැන් ඔබ දන්නවා අපේ රටෙත් ප්‍රභූවරුන් අසනීප වෙච්ච ගමන් ඉක්මනටම යන්නේ සිංගප්පූරුවට. ඉතින් ලෝකේ හොඳම සෞඛ්‍ය පද්ධතියක් තියෙනවා. ඒ වගේම ලෝකේ හොඳම ප්‍රවාහන පද්ධතියක් තියෙනවා. සිංගප්පූරුව තුල තියෙන LRT එක එහෙම නැත්නම් භූගත දුම්රිය නිර්මාණය කරලා තියෙන්නේ සිංගප්පූරුව තුල. යම් හේකින් සිංගප්පූරුවට නාස්තික ප්‍රහාරයක් ඇති වුණොත් මුළු ජනගහනයම ඒ භූගත ටන්ලය තුලට ගෙනියන්න පුළුවන් විදියට. ඉතින් ඒ වගේ ඊටමත් පුද්ගලවාදී නිර්මාණ එහෙම නැත්නම් ආර්ථික කටයුතු උදා කරපු නිසා තමයි සිංගප්පූරුව අද මේ දියුණු තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. මේ වැඩසටහන අවසානයේදී මම ඔබට යෝජනාවක් කරන්න කැමතියි. The Singapore Story කියන පොත ඔබට හොයාගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒකේ සිංහල පරිවර්තනත් තිබෙනවා කියලා මට මතකයි. ඒ පොත අරගෙන කියවලා බලන්න. ඒ පොතේ එක්තරා පරිච්ඡේදයක ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ 1965 වෙද්දී ඒ බ්‍රිතාන්‍යයන් විසින් අපිට දායාද කරලා ගියපු ප්‍රවාහන සේවය, අධ්‍යාපන සේවය, රාජ්‍ය පරිපාලනයේ තිබිච්ච ගුණාත්මක බව ගැන විශ්ලේෂණය කරනවා. වගේම එහි කඩා වැටීමේ ආරම්භය සිද්ධ වුණේ කොහොමදත් කියලා ඒකේ ඔහු පැහැදිලි කරනවා. ප්‍රසිද්ධ කතාවක් තියෙනවා ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා 1965 දී සිංගප්පූරුවට නිදහස බලෙන් දීපු නිදහස උදා කර ගන්නකොට දවසක මම සිංගප්පූරුව ලංකාව වගේ එහෙම නැත්නම් සිලෝන් වගේ දිනු කරනවා කියලා. නමුත් ඒ කතාව වැරදි. සිංගප්පූර් ස්ටෝරි පොත කියවුවම ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා ලංකාවෙන් පාඩම් ඉගෙනගෙන තියෙනවා. ඒ පොත පරිශීලනය කරනකොට ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා කියනවා ලංකාව තුල තිබිච්ච එංගලන්තේ මොඩල් ස්ටේට් එක එහෙම නැත්නම් මේ ඊටමත් කාර්යශූර ඊටමත් හොඳ රාජ්‍ය ටික ටික කොහොමද කඩන් වැටෙන්නේ කියලා. Think ශ්‍රී ලංකා අපිට පුළුවන්. අපි ඉස්සරහට සිංගප්පූරුවක් වෙන්න උත්සාහ කරමු. මම දමිත වික්‍රමසිංහ.